හිතවත් සහෘදයනි අද මම ඔබට අරගෙන එන්නේ කොහොමද මේ ඇමරිකාවත් එංගලන්තයත් එකතු වෙලා ඉරානය කියන රටට නිදහස ලබා දුන්නේ කියන කතාව. ඔව් ඇමරිකාව මින් පෙරත් එංගලන්තය සමග එකතු වෙලා ඉරානයට නිදහස අරගෙන ඇවිල්ලා 1953 සහෘදයනි මේක උනේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් පෙරලලා ඒකාධිපතිය එක්ක පත් කරලා සහෘදයනි ඉරානයට මින් පෙරත් ඇමරිකාවත් එංගලන්තයත් නිදහස අරගෙන ආවා. සහෘදයනි අනේ ඇත්ත කතාවක්. මේකට කියන ඔපරේෂන් ඒජෙක්ස් කියලා. CIA මිෂන් එකක්. ඉරානයේ කරපු අරගෙන ආව සහෘදයනි නිදහස. ඉතින් මම ඔයගොල්ලන්ට මේ කතාවද කියලා දෙන්න යන්නේ සහෘදයනි මොකද අද මේ පොයි දවස මේ අපි විවේකයෙන් ඉන්න දවස. නමුත් මේ අපේ මේ මහත්මයෙක් විශේෂ පණිවිඩයක් මට යොමු කරලා තිබුණා. මොකක්ද පණිවිඩය කියන්නේ? අපි දිගින් දිගටම මේ ඉරානය සහ මේ ඇමරිකාව ඊශ්‍රායල් යුද්ධය ගැන කතා කරගෙන ආවනේ. එතකොට මේකේ අදහස තමයි දැන් මේ ඉරානය කියන රට 1980ට කලින් බොහොම හරියට යුරෝපීය රටක් වගේ. හොඳ යාන වාහන අලුත් පන්නේ නවීන පන්නේ මේ කල්චර් එකක් තිබුණු රටක්. මේ ගෑනු පිරිමි යුරෝපියන් විදියට හිටපු රටක්. නමුත් මේ අයතුල්ලා කට්ටිය ඇවිල්ලා මොකද කරේ? මේක සම්පූර්ණ ගල් යුගයට අරගෙන ගියා. මේ ඉස්ලාමීය ක්‍රමයක් මත පදනම් කරගෙන අපි කියන්නේ අර මූලධර්මවාදී ඒකාධිපතිකමයකට අරගෙන ගියා. ඉතින් මේ ඇමරිකානු මෙහෙයුම ඔපරේෂන් එපික් ෆියුරි හරි වැදගත්. විශේෂයෙන්ම වෙන කාටවත් වඩා ඊළාට ජනතාවට නිදහස උදා කිරීමට කියන අදහස තමයි අරගෙන ආවේ. මට තවදුරටත් ඉතිහාසය තව ටිකක් වැඩිපුර කියවන්න මෙන් ඒ ලිපියෙම සඳහන් වෙලා තිබුණා. ඉතින් සහෘදයනි මේ ලිපියක් ආපුවාම ඉතිහාසය ගැන තව පොඩ්ඩක් කියවන්න එපා. ඉතින් මම පොඩ්ඩක් තව ටිකක් වැඩිපුර මේ ඉතිහාසය තව පොඩ්ඩක් සන්දර්භය ඇසුරෙන් මේක අද මේ වීඩියෝ කරන්න එකදෝනේ සහෘදයනි ඔය නිදහස වගේ බරපතල නිදහස වගේ බරපතල වචන විශේෂයෙන්ම ඇමරිකාව සහ එංගලන්තය කියන අයත් එක්ක වුඩලා කියනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද සහෘදයනි ඉතිහාසය නැවත නැවත පෙන්වා වෙන පරිදි ඒ වචන හැරවිලා තියෙන සහෘදයනි ඒවා භාවිතා වෙලා තියෙන ඔය කියන බොහොම ලස්සන නිදහසේ අර්ථය නංවන්න නෙමෙයි. ඉතින් ඒකනේ මම කියන්නේ මේ අද පොඩ්ඩක් වැඩිපුරත් එක්ක මේ ඉතිහාස කතාව කියන්න මේ ඇත්ත කතාව. ඇත්ත කතාව. මම කියන වචනයක්වත් පිළිගන්න එපා. මේ ෂේරම රෙෆරන්සස් මම දාලා තිනවා එකින් එක කියවලා බලන්න. හොඳද? සහෘදයනි ඔය ඉතාලි කාර්යයක් කියලා තියෙනවා වරක මේ ජනාධිපති කෙනෙක් මට මතක නෑ කවුරු හරි. මේ ඇමරිකාව කියන්නේ හරියම වාසනාවන්ත ජාතියක්ලු. මොකද ඇමරිකාව නිදහස් හොයන සෑම තැනකම සහෘදයනි තෙල් නිදි වතු වෙනවා. හරි වවාද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඇමරිකාව එංගලන්තය සමග එකතු වෙලා ඉරානයට නිදහස ලබා දුන්නු කතාව. සහෘදයනි මේ කතාව අහලා ඕගොල්ලොම හිතලා බලන්න සහෘදයනි ඇමරිකාවට සදාචාරයක් තියනවා හැකියාවක් තියනවාද කියලා ඉරානයේ කිසිම ආකාරයක ප්‍රශ්නයකට මැදිහත් වෙන්න. ඉතින් අපි අහලා බලමු මේ ඉතිහාසයේ සහෘදයනි ඔය අපි දකින තත්ත්වයට වඩා ඕව වෙනස් එකක්. ලස්සන කතාවක්. ඔපරේෂන් ඒජෙක්ස්. සහෘදයනි මෙහෙමයි. දැන් ඔය 1935ට කලින් මේ ලෝකේ තිබුණේ රටක් ඉරාන් කියලා. තිබුණේ පර්සියා. ඉතින් බොහොම බල සම්පන්න අධිරාජ්‍යයක් විදියටත් පැවතිච්ච පර්සියාව හැබැයි 1800 ගණන් වෙනකොට බොහොම දුර්වල රූකඩ පාලනයක් සහිත රජවරු තමයි පාලනය කරේ. කාගේද රූකඩ ප්‍රධාන අධිරාජ්‍යයන් දෙකක විශේෂයෙන්ම එංගලන්තය මත පදනම් වෙච්ච මේ අධිරාජ්‍යයේ ඒ බලයත් ඊට පස්සේ කැස්පියන් මූදහරා රුසියාවේ මේ ඔය බලය අරගලේ කොටසක් විදිහට තමයි හිටියේ සහෘදයනි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කාලේ ඉම්පීරියලිසම් මේ කියන්නේ මේ අධිරාජ්‍යවාදනේ මුළු ලෝකේ පුරා පැතිරලා ඉන්නේ. අපිත් ඇවිල්ලා යටත් වෙච්ච විදියට හිටියේ ඉන්දියාව ගොඩක් රටවල් යටත් වෙච්ච වගේ හිටියා. ඉරානයේ සහෘදයනි රටවල් යටත් කරගෙන හිටියේ නැහැ. එසේ වුවත් සහෘදයනි මේගොල්ලෝ පාවිච්චි කරපු ක්‍රමය තමයි අර රජාව අල්ලගෙන රජාව රූකඩයක් විදියට පාවිච්චි කරගෙන අර රටවල් වල තියෙන සම්පත් කොල්ල කාගෙන තමයි හිටියේ. ඉතින් ඔය හැම රටවල්ම අපේ අය සමහර අය ආවඩනවා මේව කරගෙන. හැබැයි සහෘදයනි ඔය කොල්ල කෑමේ ප්‍රමාණය ගැන හිතා ගන්නවත් බැරි මට්ටමයි. මම කියන්නම් කොච්චර නිර්දයද කියලා.
රජාව අල්ලගෙන සහෝදරයනි රජාව මේ එයාට සුපිරි රාජ්‍ය සම්පත් යුරෝපියන් ක්‍රමේ විවිධ ලක්ෂරීස් එයාට දෙනවා. එයාව හොඳට සන්තර්පණය කරනවා සහෝදරයනි. ඒ සන්තර්පණය කියන්නේ කන්සෙෂන්ස් කියලා. ඒ සන්තර්පණය කරනකොට යාට මිලිටරි දීලා මිලිටරි පවර් එක දීලා අර මිනිස්සුන්ව හොඳට යටපත් කරගන්න අවස්ථාව දීලා රජාට ලොකු සැප සම්පත් දීලා සහෝදරයනි රජාත් එක්ක ඩීල් එකක් දානවා. රටේ තියෙන වැදගත් මේ අවශ්‍යතාව කියන්නේ රිසෝසස් මොකද කරන්නේ එංගලන්තෙට එහෙම නැත්නම් රුසියාවට අල්ලගන්න. ඒක තමයි තිබුණේ ඒ කාලෙත් ඔය කතාව වෙනසක් තිබුණේ නැහැ. හරිද? ඔය එකක් තියෙනවා විශ්වාස කරන්න මම මේ කියනවට ඔයගොල්ලෝ මේ ඔයලා බලන්න මේ කතා. රජාට ඒ පොඩි දෙන සැප සම්පත් වලට සහෝදරයනි රජා එකතු ගුණා විශ්වාස කරන එක්තරා අවස්ථාවක ඉරානයේ සම්පූර්ණම අපි කියන්නේ මේ රේල් රෝඩ්ස් ඒ කියන්නේ දුම්රිය මාර්ග පද්ධතියම ඊට පස්සේ කැනල්ස් ඒ කියන්නේ මේ මුළු මේ රට අභ්‍යන්තර ගමන් කරන ජල මාර්ග සියල්ලේම අයිතිය ගොඩබිම් වල අයිතිය මේ ප්‍රධාන මේ මිනරල්ස් එහෙම නැත්නම් ඛනිජ සම්පත් වල අයිතිය ඊට පස්සේ වනාන්තර පවා එංගලන්තේ බැරන්ට සම්පූර්ණ අයිතිය ලියලා දුන්නා. තණ්ඩ කොහොමද තත්ත්වය කියලා. ඊට පස්සේ වගා ඒක ඔය ඉරානයේ ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක් ඔය දුම්කොළ එක වැඩ කටයුතු යනවානේ. ඉතින් ඉරානයේ සම්පූර්ණ දුම්කොළ මේ කර්මාන්තයේ සහෝදරයනි ලියලා දුන්නා එංගලන්තයට. මොකද මේ කන්සෙෂන්ස් වල පොඩි අර මේක ඉතින් මිනිස්සුන්ට ඒ ධනය ගියේ නෑ සහෝදරයනි. ධනය සම්පූර්ණ සූරා කෑම සඳහා. තට්ටුවක වඩම්මලා පුදලා දුන්නා සහෝදරයනි ඒ රජවරු. ඕක තමයි තිබුණු ඇත්ත. ඕක වෙනම පරිච්ඡේදයක ගියා. ඔයගොල්ලෝ විශ්වාස කරන 1900 මුල් ගණන් වල ඉරානයේ මුලින්ම සහෝදරයනි අඳුර ගන්න ලැබුණා තෙල්. ඉතින් තෙල් අඳුර ගත්තායින් පස්සේ ඉතින් හිතන්නකො කොහොමද තත්ත්වෙ වෙන්නේ නැත්තේ කියලා. මේ එක්ස්ප්ලොයිටේෂන් එක කොහොම මට්ටමද තිබුණේ කියන්නේ ඔය 1910 වගේ වෙනකොට සහෝදරයනි මට දිනවක් වාන මතක නැහැ මම හොයලා දාන්නම්. මේගොල්ලෝ හදාගත්තා මේ කම්පැනියක් ඇන්ග්ලෝ පර්ෂියන් ඔයිල් කම්පැනි කියලා. මොකද දන්නවද එංගලන්තේ ඒ සල්ලිකාරයෙක් තමයි ඉන්වෙස්ට් කරේ ඉරානයේ තියෙන සම්පූර්ණ තෙල් සම්පත අවුරුදු ගානකට සහෝදරයනි ලියලා දුන්නා සම්පූර්ණ සමස්ත අයිතිය අර ප්‍රයිවට් කම්පැනි එකට එංගලන්තේ. එතකොට පොඩි කමිෂන් නේ. ඒතර කමිෂන් එකයි සහෝදරයනි කියන්නත් බෑ. මොකද අර කොයිල් කම්පැනි කොච්චර ට්‍රේඩ් කරනවද කියන්නේ. මේ කියන්නේ මිලියන ගණක් මේ බැරල් මිලියන ගණන්. ඒ කියන්නේ කොච්චර තියෙනවද මේ ඉරානයේ සහෝදරයනි එංගලන්ත දැන් එංගලන්තේ නෑනේ තෙල් විශේෂ වශයෙන්. මේ එංගලන්ත අධිරාජ්‍ය විශේෂයෙන්ම 900 ගණන් වල ප්‍රධාන යුද්ධ හරහා ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ තෙල් ශක්තිය ඇද්දේ මේ අවශ්‍ය කරන තෙල් සම්පත ඇද්දේ සහෝදරයනි ඉරානයේ. ඇන්ග්ලෝ ඉරානියන් ඔයිල් කම්පැනි. ඕක තමයි ඇන්ග්ලෝ පර්ෂියන් ඔයිල් කම්පැනි. ඕම තමයි තත්ත්වේ තිගියේ සහෝදරයනි. හරිද? ඉතින් කොහොම හරි මේ විදිහට කටයුතු ගියා. නමුත් ඔය 30 ගණන් වෙනකොට විශේෂයෙන්ම අපි කියනවා ෂා රාජවංශය. ඔය දැන් ඔය දුර්වල රජවරුන් මේ අයින් කරලා සහෝදරයනි. ඉතින් මේ බලය ඇල්ලුවා. අපි කියනවා ෂා පාලවි රාජවංශය. එතනෝ ෂා කියලා කියන්නේ එයාගෙන් එන ආයුධය තමයි ඉතින් හිටියේ සහෝදරයනි. ඉතින් ওই විදිහට කරගෙන ගියා. නමුත් එයා ඔයිල් ට්‍රේඩ් එක අර එංගලන්තයත් එක්ක හැප්පෙන්න ගියේ නැහැ. මොකද දන්නවා එංගලන්තය සහ රුසියාව ලොකු ඉන්ට්‍රස්ට් එකකින් මේක බලාගෙන ඉන්නවා. එයා එක්ස්ප්ලොයිටේෂන් කරගෙන යන්න ගියා. ඉතින් ඒකට අවශ්‍ය වෙන විදිහේ සම්පත් එයා කරගෙන ආවා. ඉතින් ඒකට අවශ්‍ය වෙන යම්කිසි ආකාරයේ සංවර්ධනයකුත් ප්‍රමාණාත්මකව සිද්ධ කරා. එයාගේ ආමි එක යුද බලයත් වැඩි කරගන්න වැඩ කටයුතු කරා කියලා කියනවා. ඉතින් ඔයම ගියා. ඉතින් ඔය ෂා රජතුමාගේ අදහස තමයි මේ පර්සියාව කියන රට තිබුණේ දැන් ඉරානයේ බවට පත් වුණා. ඉතින් හැබැයි සහෝදරයනි 1940 ගණන් වෙනකොට මේ සම්පූර්ණ කතාව ආයේ කන පිට පෙල්ලෙන්න පටන් ගත්ත දෙවනි ලෝකයේ යුද්ධයත් එක්ක. ජර්මනිය මොකද කරේ? යුරෝපය ආක්‍රමණය කරගෙන එන්ගේජ් වෙන්න පටන් ගත්තා බ්‍රිතාන්‍යයත් එක්ක එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඔපරේෂන් බාබරෝසා හරහා ඔයගොල්ලෝ දන්නවා රුසියාවේ ওই නිර්ත්‍ය සහ බටහිර දිග ප්‍රදේශ අල්ලගෙන ආවා. දැන් සහෝදරයනි සම්පූර්ණ බල අරගලේ තව ගැටලුවකට ආවා. මොකද දැන් මෙහෙමනේ. දැන් රුසියාවට විශේෂයෙන්
දැන් ඔය මේ නිර්තදික සහ බටහිර ප්‍රදේශ අල්ලගෙන එනකොට ජර්මනිය දැන් ගැටලුකාරී වෙනවා සහෘදයනි. මොකද මේ යුරෝපය හරහා යුද්ධයට සඳහා අවශ්‍ය කරන සප්ලයිස් ගන්න විදියක් තිබුණේ නැහැ රුසියාවට. එතකොට රුසියාවට තියෙන එකම ඇක්සස් පොයින්ට් එක තමයි සහෘදයනි කොරිඩෝවක් විදිහට ඉරානය භාවිතා කරලා ඉරානයෙන් යුරෝපයේ තියෙන මේ සම්පත් ලබා ගන්න ඒ අවශ්‍යතාවය ඇමරිකාවෙන් ඒ සපෝට් එක ගන්න එක. ඔන්න එක ගැටලුව. අනිත් පැත්තට බ්‍රිතාන්‍යයටත් හරි වැදගත්. මොකක් හරි අවස්ථාවක මේ ජර්මන් කාර්යය ඇවිල්ලා මේක ඉරානය අල්ලගත්තොත් අර සමස්ත අවශ්‍ය කරන මේ තෙල් සම්පත යුද්ධය සඳහා දැන් විශේෂයෙන්ම ඔය බ්‍රිතාන්‍යය ගත්තාම ඒගොල්ලන්ගේ තියෙන නාවික හමුදාව ප්‍රබලයිනේ. ඉතින් නාවික හමුදාව ගල් අඟුරු වල ඉඳලා තෙල් දක්වා තෙල් මත පදනම් වෙලා ඩීසල් මත පදනම් වෙලා ක්‍රියාත්මක වෙන නාවික හමුදාව බවට පත් වෙලා තිබුණේ. එතකොට ගල් අඟුරු දැන් නැහැ. දැන් තෙල් ඕනේ. එතකොට තෙල් ලබා ගන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කොහෙන්ද? ඉරානේද? ඉරානය අල්ලගත්තොත් ජර්මන් කාර්යය වෙනම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ වගේම ඔය ෂා රජතුමා සෞදීනේ ජර්මන් කාර්යය එක්ක ගොඩක් වැඩ කටයුතු කරා ඔය තෙල් සම්බන්ධ වැඩ. ඉතින් මේක නිසා මොකද කරේ? එංගලන්තයයි රුසියාවයි එකතු වෙලා සෞදීනේ ඔය 40 ගණන් වෙනකොට ඉරානය ආක්‍රමණය කරා. ඉරානය ආක්‍රමණය කළා. ඉතින් අර ෂා රජාගේ තියෙන සේරම මේ හමුදාව විනාශ කළා බොහොම. ඉතින් මේවා ලොකු බල සම්පන්න හමුදානේ. අරයට chance එකක් තිබුණේ නැහැ. ඉරාන රජාට කිව්වා යටත් වෙන්න කියලා. ඉතින් එයාටත් කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. එයා සෞදින් යටත් වෙලා එයා වෙන රටකට දැම්මා. එයා පිටුවහල් කරා. ඔය සවුත් අප්‍රිකා මට මතක විදිහට දැම්මා. ඊට පස්සේ මොකද කරේ? එයාගේ පුතාව අල්ලලා සෞදිනේ. එයාගේ පුතා අවුරුදු 20 ගණන් වල පොඩි කොල්ලෙක් අල්ලලා රූකඩයක් විදිහට සෞදිනේ අර මිලිටරි ෆෝස් එකක් දීලා රූකඩයක් විදිහට මේ දැම්මා ඔය 30 ගණන් වෙනකොට. ඉතින් 40 ගණන් වෙනකොට. ඉතින් ඕම තමයි සෞදියේ තිබුණේ ඔය තත්ත්වය. ඉතින් යුද්ධ කරගෙන ගියා. අර රජා මොකක්වත් දෙයකට ඇඟිලි ගහන්නේ නැහැ. යාට හොඳ සැප සම්පත් දීලා කාර් බාර් ගුවන් යානා සැප සම්පත් විවිධාකාර දීලා එයා ඇවිල්ලා යාගේ සුර සමේ සම්පත ගෙනියන යනවා. ඉතින් මේ පැත්තෙන් මේ එංගලන්තය සහ රුසියාව එකතු වෙලා අනිත් වැඩ කටයුතු ටික කෙරීගෙන යනවා. ඉතින් ඔහම කාලයක් යනකොට සෞදීනේ දැන් මේ ඉරානයේ ඉන්න මිනිස්සුත් ඉතින් නිකම්ම ඉන්නේ නෑනේ නේද? රට ලෝකයේ දියුණු වෙනවා, මිනිස්සු ඉගෙන ගන්නවා. ඒ කාලෙච්චම විශේෂයෙන්ම අනිත් රටවල් වල මේ තියෙන අපි කියනවා ඉන්ඩිපෙන්ඩන්ස් මූව්මන්ට් එක මිනිස්සු ඒ රටෙත් බල සම්පන්න වෙන්න පටන් ගත්තා. එංගලන්තයේ අනිත් රටවල් දාලා ගියාට සෞර්දේනේ දැන් මේකෙත් තාම හැබැයි අර මේක ගහගෙන ඉන්නවා. මොකද ඒ තෙල් සම්පත තියෙනවානේ මුළු එංගලන්තයට තෙල් වශයෙන් ඉරානයේ බොහොම වැදගත්. ඉතින් ඒ රටේ මිනිස්සු එන්න බලවත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තුව එන්න බලවත් වෙනවා සෞර්දේනේ විශේෂයෙන්ම ඔය මොහමඩ් මසාදෙක් කියලා. ඔන්න වචනේ යන්න මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම ලොකු බලයක් ලබාගෙන ලොකු ජනප්‍රියතාවයක් එක්ක සෞර්දේනේ මොහමඩ් මොසාදෙක් කියලා ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක්. දැන් මින් පෙර සෞර්දේනේ හැමදාම රජා තමයි ප්‍රයිම් මිනිස්ටර් පත් කරන්නේ. මේ පාර මොකද කරේ? පාර්ලිමේන්තු එක වෝට් කරලා සෞර්දේනේ මොසාදෙක්ව පත් කරා. ඔන්න ප්‍රයිම් මිනිස්ටර් මේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ප්‍රයිම් මිනිස්ටර් පත් කරා. ඉතින් මේ ප්‍රයිම් මොසාදෙක් ඇවිල්ලා සෞර්දේනේ මුලින්ම කරපු දෙවන්න පටන් ගත්ත ක්‍රැක් ඩවුන් එක මුලින්ම මෙයා මොකද කරේ? එයාගේ මුල්ම කාර්යයක් විදිහට සෞර්දේනේ මේ ඉරානයේ තියෙන ඛනිජ තෙල් සම්පත එයා ජනසතු කරා. ජනසතු ඛනිජ තෙල් ඉරානයේ ඛනිජ තෙල් සම්පත සෞර්දේනේ ඉරානයේ සතුටු වෙන්න බෑ. නමුත් ඒව නෙවෙයි තිබුණේ එංගලන්තයේ තමයි මේක අල්ලගෙන තිබුණේ. එයා ඇවිල්ලා ඛනිජ තෙල් සම්පත සෞර්දේනේ ජනසතු කරා. ඉන් පස්සේ අර ඇන්ග්ලෝ පර්සියන් ඔයිල් කම්පැනි එකට බලයක් නැතුව ගියා මේකේ බල ශක්තිය ගන්න. ඉතින් මොකද වුනේ? ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් එංගලන්තයේ සෞර්දේනේ කොච්චර ෆියුරියස් වුණාද කියලා. මේගොල්ලෝ කරපු දේ තමයි සම්පූර්ණ ඉරානයේ තියෙන ධනය එංගලන්ත බැංකුවල තියෙන සම්පූර්ණ ධනය ෆ්‍රීස් කරා සෞර්දේනේ. එංගලන්තයට දෙන සියලුම ආකාරයේ දෙන්න තියෙන මුදල් නැවැත්තුවා සෞර්දේනේ. තෙල් ගෙන යන එක නැව් ගමනාගමනේ අවහිර කරා සෞර්දේනේ. කියන්නේ එංගලන්තයේ අර මේ ඉරානයට ලොකු
පීඩනයක් ආර්ථික පීඩනයක් ඇති කරන්න පටන් ගන්නවා. ඉතින් සම්පූර්ණ ඒ ආර්ථික පීඩනය ආවා මේ රටට. පීඩනය දීලා උත්සාහ කරේ සහෝදරනි නැවත මේ තෙල් සම්පත අත්පත් කරගන්න. නමුත් සහෝදරනි මොසාදෙක් මේකට ලොකු නායකත්වයක් දුන්නා. ලොකු ගැටලුකාරී තත්වයකට ආවා කියලා කියනවා ඉරානයේ ආර්ථිකය බිඳ වැටෙන තත්ත්ව. නමුත් මේක මෙයා මොසාදෙක් අල්ලගෙන හිටියා. සහෝදරනි දැන් තේරෙන්න පටන් ගත්තා එංගලන්තයට මේ වැඩේ හරියන්නේ නැහැ. මේ වැඩේ කරගෙන ගියොත් එහෙම අපිට දැන් මේක යනේනම නැති වෙනවා තෙල් මේක කොහොමද උරා ගන්න ඕනේ කියලා දැන් කල්පනා කර කර බලනකොට ඉන්නකොට මේ කවුද සහෝදරනි මේ යුද්ධ කරන මේ චර්චිල්ලගේ කාලෙමයි. අපි කියනවා මෙහෙමයි කියලා චර්චිල්ලා ගැන. නමුත් ඉතින් කල්පනා කරලා බලන්න. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. ඉතින් බැලුවා දැන් මොකද්ද මේකට කරන්න කියලා සහෝදරනි. දැන් ওই කාලේ තව සුවිශේෂ දැන් දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා සෝවියට් රුසියාව සහෝදරනි කමියුනිස්ට් වාදය ගැන කතා බහක් ඇති වෙන කාලය. ඒතර කොමියුනිසම් ඒතර සෝවියට් රුසියාවේ ප්‍රධානම අරමුණ තිබුණේ කමියුනිසම් නැත්නම් කොමියුනිස්ට් වාදය කියන එක පතුරවා දීම. පැතිරීම මේ කමියුනිස්ට් වාදය කියන එක ලෝකයේ පැතිරීම. ඉතින් මේකට ඔපෝස් කරගෙන අනිත් පැත්තේ හිටියේ කවුද? ඇමරිකාව. ඉතින් වටපිට බලනකොට කවුද ඇමරිකාව පැත්තේ හිටියේ? අයිසන්හවර් ජනාධිපති ඉතින් ගිහිල්ලා හම්බුණා සහෝදරනි. බොහොම රහසිගත සාකච්ඡාවක් මේව පස්සේ එළියට ආවේ. ඔය විල්බර් ලීග් කියලා දවස් ගණන් වල වුණේ. ඊට පස්සේ පසු කාලේ සහෝදරනි මේ සම්පූර්ණ CIA වාර්තා මේගොල්ලන්ගේ මේවා ඩික්ලාසිෆයි කරා. ඒ උතුරු වල මේවා තියෙන්නේ. ගිහිල්ලා හම්බුණා සහෝදරනි. හම්බෙලා එයාගේ ආගියුමන්ට් එක උනේ දැන් මේක මේව තිබුණොත් සෝවියට් රුසියාව ඉරානය අල්ල ගන්නවා මොසාදෙක් කරා. එතකොට අපිට අපේ වැඩ කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. මේකට අපි මොනවා හරි කරමු. ඔන්න සහෝදරනි ඇමරිකාවේ මේ අයිසන්හවර් ජනාධිපතිතුමා ඉතින් මේ ටික එකතු වෙලා මොකද හැදුවා අන්තිමට සහෝදරනි ඔපරේෂන් ඒජෙක්ස් කියලා මිෂන් එක. මේකට දැම්මා කර්මිට් රූස්වෙල් කියලා රූස්වෙල් ජනාධිපතිතුමාගේ මුණුපුරා තමයි දැම්මේ මෙන්න මේ මිෂන් එක කරන්න. එයාට ඩොලර් මිලියන 100ක් එයාගේ සූට් කේස් එකට දාලා සහෝදරනි ටෙහරාන් වලට යවුවා ඔපරේෂන් ඒජෙක්ස් කරන්න. කොච්චර මම ඔයගලන්ට කියන්නම් කොහොමද මේ මිෂන් එක කොච්චර නරක විදිහටද මේ මිෂන් එක මේගොල්ලෝ කරේ කියලා එංගලන්තයේ සහ ඇමරිකාවේ එකතු වෙලා. හරි සහෝදරනි දැන් මම කියලා දෙන්නම් කොහොමද රූස්වෙල් ඇවිල්ලා ඉරානයට නිදහස ලබා දුන්නේ කොහොමද කියලා CIA සංවිධානයේ හරහා. මෙයා මුලින්ම ඇවිල්ලා ටෙහරාන් වල අර ඩොලර් මිලියනයක් මේ මුදල් වලින් අරගෙන සූට් කේස් එකේ දාන් ඇවිල්ලා CIA සේෆ් හවුස් එක ටෙහරාන් වල කොහේ හරි තින් සේෆ් හවුස් එකක් තියෙන ඇතිද ඒකට ගියා. ගිහිල්ලා මුලින්ම ඇල්ලුවේ මේ ඔපරේෂන් එකේ පේසස් 4ක් තියෙනවා කියලා කියනවා. පළවෙනි පේස් එක තමයි මුලින්ම ඇල්ලුවේ ටෙහරාන් වල ඉරානයේ ඉන්න ප්‍රධාන පත්තර කන්තෝරු වල ඉන්න කතරුල ටික තමයි මුලින්ම ඇල්ලුවේ. අංක 2 සහෝදරනි ආගමික නායකයෝ ටික. මොන ඉතින් කතර කන්තරුල වලට මෙන්න මෙහෙම කිව්වා. මේ මොහමඩ් මොසාදෙක් සෝවියට් මේ පපට් කෙනෙක්. එහෙම නැත්නම් සෝවියට් රූකඩයක්. මෙයා සෝවියට් ක්‍රමය කමියුනිස්ට් ක්‍රමය මේ ඉරානයට අරන් එන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ කියන එකට දිගින් දිගට මොන හරි හේතු හොය ලියන්න කියලා සල්ලි දුන්නා සහෝදරනි කතරුලට. මම තියනවා මේක. මුදල් දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක එක පැත්තක්. හරිද? අනිත් පැත්තේ අර ආගමික නායකයන්ට කිව්වා මෙහෙමයි මෙයා ඇවිල්ලා සෝවියට් මේ ගියන්න යනවා. එහෙම අරගෙන ආවොත් මේ ඉස්ලාම් ක්‍රමයට ඒක මහා විශාල මවුරු පාරක්. මොකද සෝවියට් ක්‍රමය ඉස්ලාම් ධර්මය එකට යන්නේ නැහැ. ඒකින්ද මෙයා ආගම විනාශ කරන සංස්කෘතිය විනාශ කරන කෙනෙක් විදියට එයාගේ ඒ අයට ඒ කැම්පේන් එක කරන්න කියලා. ඉතින් අදටත් සෞර්දයේ විශේෂයෙන් වතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඔය මාධ්‍යෙන් මං කිය කුමන කාට හෝ වේවා සෞර්දයේ මාධ්‍යෙන් ඇවිල්ලා සහෝදරි යම්කිසි මතයක් දේශපාලන මතයක් ඉම්ප්ලිමන්ට් කරන්න හදනවා නම් නිතරම ඉතිහාසයේ නැවත පෙන්වා දෙන පරිදි කල්පනාකාරී වෙන්න මොකක් හරි ඇජෙන්ඩා එකක් පිටිපස්සේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ආගමික නායකයන් දැන් ආගම ධර්මයේ කරගෙන යනවා නම් අපිට කිසි ගැටලුවක් නැහැ සහෝදරි. නමුත් ආගමද කියන්නේ ආගම කියලා වෙනුවට දේශපාලනය කියාගෙන යනවා සහෝදරි නැවත පෙන්වා දෙන පරිදි ඉතිහාසයේ
කල්පනා කරලා බලන්න සමහරලාට යම් දෙයක් පිටිපස්සේ තියෙන්න හැකියාවකුත් තියෙනවා. ඒක ඇමරිකාවෙම එකක් වෙන්න ඕන නැහැ. ඉතින් මොකක් හරි මේකේ ඉතින් තියොල්ලෝ තමයි සාරු දෙන්නේ. කොහොම හරි රූස්වෙල්ට් කියලා පළවෙනිටම හරියටම ඔන්න වැඩේ පටන් ගත්තා. ඉතින් මේක ටික කාලයක් යනකොට සමහර සංකල්ප දිගින් දිගට මේක කියනකොට සාරුදින විවිධ එහෙම මේ තොරතුරු හදලා ලියන්න නම් බැරිද කියන්න නම් බැරිද දේවල් ඕන විදියට කියන්න පුළුවන් ජනගත කරන්න උත්සාහ කරා සාරුදිනේ මොහමඩ් මොසාදෙක් කියලා කියන්නේ තනිකරම සෝවියට් පපට් කෙනෙක් කියන දේ. දැන් මෙතනින් නැවතුනේ නෑ. දෙවනි එකකට ගියා සාරුදින. මෙයා ලෑස්ති කරගලා දෙවනි එක තමයි ශාව කන්වින්ස් කරන්න. ශා තමයි අර මේ රජා විදියට හිටියේ. ඉතින් එයාගේ රජකමේ ඉන්නවා එයා. නමුත් එයාට මේ කන්ස්ටිටියුෂනල් මොනාක් කෙනෙක් විදියට තමයි. එයාට පවර් එකක් නැහැ. ඉතින් මෙයා ශාට කියන්න ගත්තා දැන් මෙහෙමයි මේම විදියට ගියොත් එහෙම මුළු ඉරානයේම සෝවියට් එකට යන්න ලෑස්ති වෙනවා. අපි නම් ඕගොල්ලන්ව අතාරින්නවා. අපි ඔයගොල්ලන්ට සපෝට් එක එංගලන්තේ අපි සපෝට් එක දෙන්නෙත් නැහැ. US අපි සපෝට් එක දෙන්නෙත් නැහැ. එතකොට ඔයාගේ රජකමත් නැති වෙන්න යනවා කියලා කන්වින්ස් කරන්න ගත්තා. ඉතින් අර රජා සෞදීනේ ඒතර යෝජනා කරේ මොකක් හරි කරලා අපි මේක බලය නැවත මේ මොහමඩ් මොසාදෙක්ගෙන් අපි බලය ගමු කියලා. අර රජා සෞදීනේ මූලික කැවති උඩේව නැහැ. කැමති උනේම නෑ මේක දැන් මොකද රජා දන්නවා සෞදීනේ මිනිස්සු ඉන්නේ මොසාදෙක්ගේ පැත්තේ. ඒතර මිනිස්සු මේක කලබල වෙලා මේ කූප් එක අල්ලගත්තොත් එහෙම රජකමත් නිකන් ඔය ලොකු වැඩ කරන්න ගිහිල්ලා හොඳට කාලා බීලා සතුටෙන් ඉන්න තියෙන රජකමක් නැති වෙනවා කියලා එයා කැමති වුණේ නැහැ. නමුත් සෞදීනේ මේගොල්ලෝ දිගින් දිගටම එකපාරක් ඔය රූස්වෙල් කියනවා මේ ගියාය කියලා මේ රහසින් කාර් එකක ට්‍රංක පෙට්ටිය හැංගිලා බැංකට් එකකින් එයා ගිහිල්ලා එහෙම තමයි ගියා කියලා කියන්නේ. මොකද මොසාදෙක්ගේ කට්ටියක් ඉන්නවනේ පැලස් එකේ. ගිහිල්ලා මෙයාව හම්බුණා. බලන්න මේ BBC එක කරපු වැඩේ. මෙයා කියලා තියෙනවා සාරුදේනේ මේමයි දැන් අර මොසාද දැන් ඒතර ෂා නිතරම හිතනවානේ දැන් මේ පොඩි මේ කවුරු හරි මේ රූස්වෙල්ට් ඇවිල්ලා මේ කතාව කියනවා. ඒ වුණාට මම මේකට ලොකු වැඩකට අත ගහලා මට මම තමයි මේකෙන් දුක් විඳින්නේ. ඒකින්ද එයා ඒක කැමති වුණේ නැහැ. හැබැයි සෞදීන් රූස්වෙල්ට් දවසක මේ ඇත්ත වෙච්ච මේ ලෝකේ වෙච්ච දේවල් රූස්වෙල්ට් කිව්වා අද හවසට BBC ගුවන් විදුලිය අහන්න. BBC ගුවන් විදුලිය මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේක කොච්චර මුළු එංගලන්ත රජයම ඔයගොල්ලෝ පිටිපස්සේ ඉන්නවා කියන එක මම ඔයාලට පෙන්නන්නම් කියලා උදාහරණයක් දෙන්නම් කියලා කෝඩ් වර්ඩ් එකක් ඇග්‍රී වුණා. කෝඩ් වර්ඩ් එක තමයි සාවර්දේනේ BBC ගුවන් විදුලියේ රෑ 12ට අහගෙන ඉන්න කිව්වා ෂාට. ඉතින් මොකද්ද පොරොන්දු උනේ සාවර්දේනේ ෂාට කිව්වා BBC එක අහගෙන ඉන්න රෑ 12ට සාවර්දේනේ BBC එකේ හැමදාම කියනවා it is now midnight කියලා. ඒ වෙනුවට මුළු එංගලන්තේම මේක පිටිපස්සේ කූප් එකට සපෝට් එක දෙනවා කියලා කියන්න පෙන්නන කෝඩ් වර්ඩ් එක තමයි BBC එකෙන් කියනවා it is now exactly midnight. මේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේ රාත්‍රී මේ මධ්‍යම රාත්‍රියයි කියනවා වෙනුවට මේ හරියටම මධ්‍යම රාත්‍රියයි කියන වචනේ කියනවා කියලා කිව්වා. ඉතින් සාවදී පෙන්නවා ඒක කරා BBC කරා සාවදී. ඒක කියවලා බලන්න මම මේ කියනවාට පිළිගන්න එපා. කියවලා බලන්න. ඉතින් සාවදීනේ ෂා කොහොම හරි ඒත් කැමති වුණා. ෂා දැන් බය වුණා. ෂා මොකද කරේ? මේක දිගින් දිගට මේ ප්‍රෙෂර් එක එනවා. අන්තිමට US කිව්වා ඕගොල්ලන් අපි දෙනවා බිලි දෙනවා මේ රුසියාවට ඕගොල්ලෝ මේක කරේ නැත්තම් කියලා. බැරිම තැන සෞර්දනේ මෙයා ලියුමකට අස්සම් කරව ගත්ත මෙයාගෙන් ෂාගෙන්. මොකද්ද ලියුම? පළවෙනි එක තමයි ෂාගේ ලියුම අදටත් තියෙනවා සෞර්දනේ කොපීස්. මොකද්ද ලියුම? පළවෙනියටම මොහමඩ් මොසාදෙක් ඉරානයේ රජා විදියට පිළිගන්නේ එයාව මේකෙන් තන්තුරින් පහ කරනවා කියලා රජා අස්සම් කරා. ඉන්පස්සේ ඒ තනතුර වෙනුවට එයාගේ මේ ජෙනරල් කෙනෙක් පත් කරනවා කියලා රජා අස්සම් කරා. ඔන්න ඕක තමයි සෞර්දනේ දෙවනි පියවර. මෙන්න මේ ලියුම ගත්තා. ලියුම ගත්තාම රජා හොඳටම බය වුණා. සෞර්දනේ ටෙහෙරාන් වල ඉඳලා රජා මේ පලා ගියා මේ ගම්බද ප්‍රදේශයකට. එතන ඉඳලා සේරම ලෑස්ති කරගත්ත ප්ලේන් නනම්මනම් මොකක් හරි කූප් එක ගැටලුවක් වුණොත් ටක් ගාලා පැනලා යන්න. ඔන්න සෞර්දනේ තත්ත්වය. ඉතින් ඔන්න ඕම සෞර්දනේ මේ වෙලා තියෙන මේ සිද්ධිය මම දැන් චෙක් කරලා බලුවා 1953 අගෝස්තු 11. හොඳද? අගෝස්තු 11 ගත්ත ලියුම සෞර්දනේ අගෝස්තු 12 මේ ඉම්පීරියල් ගාඩ්ලාගේ රාජකීය හමුදාවේ ප්‍රධානියා සෞර්දනේ අරගෙන ටෙහෙරාන් හරහා ගිහිල්ලා
මොසාදෙක්ට දෙන්න මේ ලෑස්ති වුණේ. හැබැයි මේක එන්න කලින් මොසාදෙක්ට ආවා මෙන්න මේ වගේ කූප් එකක් කරන්න යනවා කියලා. කොහොමද ආවේ? එයාගේ කකාරි කනෙක්ෂන් එකක් ඇතිනේ. ඉතින් එයාට ආවා එයාගේ හමුදාවෙන් ටිප් කරා මෙන්න මේ වගේ කූප් එකක් එනවා. මේ විදිහට ලෑස්ති කරලා දැන් එන්න යන්නේ කියලා. ලියුම අරගෙන එනකොට සහෝදරනේ ලියුම අරගෙන ආපු ගාම අර ජෙනරාල්ව අල්ලගත්තා. මොසාදෙක් අල්ලගෙන ඊට පස්සේ යාව ඇවිල්ලා මේ අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ සහෝදරනේ හමුදා බලය යොදවන්න ලෑස්ති වුණා. ඒ එක්කම මේ කූප් එක ගැන දැනගත්තාන් පස්සේ මුළු ඉරානයේම ජනතාව සහෝදරනේ මොකද කරේ? අර මොසාදෙක් ලොකු ජනප්‍රියතාවයක් තිබුණානේ මේ රටේ අගමැති විදියට. මේ නැෂනල් ෆ්‍රන්ට් එකේ නායකයා මේ නැතුව මේ රටේ සම්පත් රටේම තියෙන්න ඕනේ කියන අදහස මේ පෙරටුගාමියෝ ගේ කෙනෙක්නේ. මුළු රටේම ජනතාව සහෝදරනේ මොසාදෙක් වෙනුවෙන් එයාට සහයෝගය පළ කරගෙන ටෙහෙරාන් වලට ආවා. දැන් වැඩේ සම්පූර්ණ කූප් එක අප්සෙට් ගියා. රජා පලා ගියා සහෝදරනේ. බැග්ඩාඩ් වලට ගිහලා රෝම් වලට පලා ගියා. වොෂින්ටන් වලින් ආවා CIA ටෙහෙරාන්ට රූස්වෙල්ට් දැන් මේ කූප් එක පරාදා ඉක්මනට ටෙහෙරාන් වලින් අයින් වෙන්න කියලා. රූස්වෙල්ට් සහෝදරනේ කියන්නේ මේ බලන්න මේ ක්‍රම මේ බලන්න මේ මිනිස්සු කොච්චර අපි කියනවා මේ කාරණා කොච්චර අදම විදියටද මේව කරේ කියලා. මේ රූස්වෙල්ට් ගියේ නැහැ සහෝදරනේ. රූස්වෙල්ට් මොකද දන්නවද කරේ? රූස්වෙල්ට් සහෝදරනේ මේ ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරලා එයා කරා මෙන්න මෙහෙම දෙයක්. බලන්න මේ කරපු විදිය. එයා සහෝදරනේ ටෙහෙරාන් වල ඉන්න ඔය නිකන් මේ ඡන්දි ටික මුදල් දීලා ගත්ත සහෝදරනේ. ඡන්දි ටික මුදල් දීලා අරගෙන මේ දෙන්න දෙක තුන ඇතුළත වෙන්නේ 16 තමයි සහෝදරනේ මේ අත්අඩංගුවට ගන්නේ. 17 වෙනිදා වෙනකොට මේ සමස්ත ජනගහනය එනවා සපෝට් එකට මේ මොහමඩ් මොසාදෙක්ට 18 මොකද සහෝදරනේ කරන්නේ? රූස්වෙල්ට් අර ඡන්දි ටික සහෝදරනේ ටෙහෙරාන් වලට කියනවා. ගෙනල්ලා දාලා මෙන්න මේකයි කියන්නේ. ඕගොල්ලෝ මෙන්න මෙහෙම කෑ ගහන්න. මොසාදෙක්ට ජය වේවා, ස්ටාලින්ට ජය වේවා. මොසාදෙක්ට ජය වේවා, ස්ටාලින්ට ජය වේවා කියලා සහෝදරනේ. ඒ කියන්නේ මොකද? මොසාදෙක් කියන්නේ ස්ටාලින්ගේ පපට් එකක් කියලා බව පෙන්නමින්. ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ බය භීතිය ඇති කරන්න මොකක්ද මේ සෝවියට් බලය තමයි මොසාදෙක් කරා ඉරානයට ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ බය ඇති කිරීමට ආරවේගී කෑග ගහ යන්න කියලා. ඒ විතරක් නෙමේ තියෙන කඩසාප්පු වලට ධනවත් වෙළඳාම් පොළවල් වලට පහර දෙන්න ගිනි තියන්න කියලා ලෑස්ති කරා. මොකද කරන්නේ අර මිනිස්සු අර ඡන්දේ ටික සවර්ධන අර මිනිස්සු අතරෙම අර මේ මුළු අර මේ ජන ගංග අතරෙම සවර්ධනි මොකද අර විදියට කෑගක මොසාදෙක්ට ජය වේවා ස්ටාලින්ට ජය වේවා. මොකද ස්ටාලින්ට ජය වේවා කියන්නේ සෝවියට් කතාව අර පළපදියම් කරගෙන අර මුල් පැල කරානේ ඒකට වතුර දානවා වගේ කරන්නේ. ඉතින් මිනිස්සු සවර්ධනි බය වුණා. මිනිස්සු බය වුණා මොකද්ද මේ වෙන්නේ? මේම වෙනකොට සහෝදරනේ අගෝස්තු 18 වගේ වෙනකොට මේ වෙනම කතන්දරයක් යන්නේ කියලා මිනිස්සු බය වුණා. අර මධ්‍යම පාන්තිකයෝ බිස්නස් තියෙන මිනිස්සු ඉතින් බය වෙනවනේ සහෝදරනේ. එතකොට ඇවිල්ලා මේ විශේෂයෙන්ම ඉම්පීරියල් ගාඩ් එකටත් මේ බයක් ආවා. මෙතන සෝවියට් මේ දැන් මේගොල්ලෝ ආණ්ඩුව අල්ලන්න යන්නේ මේ සෝවියට් කරණයට. එහෙම නැත්නම් මේ කමියුනිස්ට් ක්‍රමයක් ගේන්න තමයි දැන් මේ පාවිච්චි වෙන්නේ කියලා. ඉන් පස්සේ සහෝදරනි ආයේ අර ටැක්ස්ලා ටිකම අර මේ මැරියෝ ටිකම සහෝදරනි රූස්වෙල්ට් ආයේ දැම්ම පාට දාලා මොකද්ද මේ පාර කෑ ගහන්නේ කියලා මුලින් කෑ ගහව සෙට් එක තමයි ෂාට රජ වේවා නැවත ෂා ක්‍රමයේ අපි අරන් ගමු කියලා කෑ ගහන්න පටන් ගත්තා. මේක ඇවිල්ලා මේගොල්ලෝ මොකද කරන්නේ මුළු ටෙහෙරාන් නගරයේ හැම අස්සම් මූලක් නෑරම මා කලබල ඇති කරමින් ප්‍රචණ්ඩත්වය ඇති කරමින් ලොකු කාලගෝට්ටියක් මේ කරන්න පටන් ගත්ත සහෝදරනේ. ඉතින් මේකත් එක්කම රූස්වෙල්ට් මොකද කරේ මිලිටරි අයටත් සල්ලි ටික දාලා මිලිටරි අයත් මේ රොයල් ඉම්පීරියල් ගාර්ඩ්ස්ලා ටිකත් සහෝදරනේ පාර්ටෝ එකම බැස්සුවා. ඒ එක්කම අර මිලියන ගණන් අර ෂා විසින් අස්සම් කරපු ලියුම කොපි ගහලා සහෝදරනේ ඉරාන් වල බෙදුවා. හරිද? ඉතින් මිනිස්සුන්ව කුලප්පු කරලා සහෝදරනේ මොකද කරේ? දැන් මිනිස්සු බය වුණු නිසා සෝවියට් මෙහෙම අල්ලයි කියලා. මිනිස්සු දැන් එන්න පටන් ගත්තා. ඒතකොට ඉම්පීරියල් ගාර්ඩ්ලාගේ ඒගොල්ලන්ගේ ටැංකි පාවිච්චි කළා සහෝදරනේ මොසාදෙක් මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේක කරන්න ගිය මොසාදෙක්ගේ මේ එයා හිටපු
මේ ගොඩනැගිල්ලට පහර දෙන්න පටන් ගත්තා. මේක ඊට පස්සේ යාගේ මිනිස්සු සෞදිනේ අනිත් අයත් එක්ක ගහ ගන්නවා. මිනිස්සු 300ක්. ඔය 17 18 දිනවල නැති වුණා කියලා කියනවා. මේ සෞදිනේ තන්නේ කරම CIA. තන්නේ කරම CIA ඔපරේෂන් එක. ඔපරේෂන් ඒජෙක්ස් කියලා කියනවා. කරා සෞදිනේ මොසාදෙක් බැලුවා මේක වැඩේ හරියන්නේ නැහැ. මේක ගියොත් සම්පූර්ණ සිවිල් යුද්ධයක් ඇති වෙනවා. මම මේකෙන් මම යටත් වෙනවා කියලා සෞදිනේ මොසාදෙක් ලේ හලන්න ගියේ නැහැ. මිනිස්සු යටත් වුණා. අල්ලගත්තා. එයා ඇවිල්ලා දේශද්‍රෝහියෙක් ලෙස නම් කරමි. දේශද්‍රෝහී රටේ තෙල් සම්පත ජනසතු කරමු මිනිහා දේශද්‍රෝහියෙක් විදිහට නම් කරමින් සෞදිනේ එයාව දැම්මා. මේ නිවාස අඩස්සියට දාලා හිර කරලා දැම්මා. කාට දුන්නේ? ෂාට දුන්න සෞදිනේ. ෂා මොකද කරන්නේ? ආය අර සම්පූර්ණ බල මේ බලය මිලිටරි බලය පාවිච්චි කළා මේ නැවත ආණ්ඩු කරගෙන යන්න පටන් ගත්තා. ඉතින් කියනවා සෞදිනේ නැවත යකඩ හස්තයකින් ඉරානය ගෙනිච්චා කියලා. මේ එයාගේ සැප සම්පතේ සමහර තියෙනවා සෞදිනේ සති ගණන් මේ මිනිස්සයා මේ කොච්චර ලක්ෂරි එකක ගේදුවද කියන්නේ මිනිස්සුන්ට දේවල් දෙන්නේ නැතුව නැවත මොකද කරේ දැන් අර ඉන්ට්‍රස්ට් එක දැන් බ්‍රිටිෂ් සහ ඇමරිකන් අයට නැවත තෙල් සම්පත ඒ විදිහට බෙදලා දුන්නා. මේ විදිහට බෙදලා දුන්නා. හරිද? ඉතින් මේක දිගින් දිගටම ගියා සහෝදරි. ඒ එක්ස්ප්ලොයිටේෂන් එක ඒ විදිහටම ගියා. මේ සිදුවීම. ඉතින් මේ සිදුවීම සහෝදරි ඉරානය තුල කොහොමද ඇමරිකන් කාර්යය එංගලන්ත කාර්යය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා කියනවා. පේන්නනෝනේ. ඉතින් ඔන්න ඕක තමයි සහෝදරි තත්ත්වය. ඉතින් ওই තත්ත්වයට මිනිස්සු සහෝදරි ගොඩක්ම පීඩාවටපත් වුණා. ඔය පීඩාව මත ඔය ෂා කියන කෙනා රජාවිල්ලා කොහොමද කියන්නේ යා කොච්චර ලක්ෂරියක හිටියද ඒ කිසිම සම්පතක් මිනිස්සයාට යන්න ඉඩ දුන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම මෙයා මොකද කරන්නේ කියන්නේ අර වයිට් රෙවොලූෂන් කියලා. ඒ කියන්නේ සම්පූර්ණ යුරෝපීය ක්‍රමය ගේන්න. අර ඉස්ලාම් ඒගොල්ලන්ගේ තිබුණේ අංකසේ සංස්කෘතියක් තියෙනවා නම් ඒක මත මේ යුරෝපියන් ක්‍රමය ගෙන්නන්න. අර ලොකු මේ මිනිස්සු අතර ලොකු මේ වෙනස්කම් ඇති වෙන පරිදි ඇති නැති පරතරය වැඩි වෙමින් ඉතින් මේ විදිහට සෞදිනේ අපි කියනවා අර යුරෝපියන් ඉරාන් එකක් පත් කිරීම සඳහා උත්සාහ කරා. ඉතින් ඒක සෞදිනේ ඒ රට තුලම මතුවුනේ නැහැ. 1979 වෙනකොට සෞදිනේ මිනිස්සු පාරට බැලලා ප්‍රොටෙස්ට් කරලා ඉස්ලාමික් රෙවොලූෂන් 79 වෙනකොට සෞදිනේ මේ කියන මේ සූරා කෑමත් මේ සංස්කෘතික වශයෙන් කරන පරිහානියත් ඒ වගේම අර පපට් කෙනෙක් විදිහට රට පාලනය කිරීමත් පැත්තකට දාලා අයතුල්ලා කමේනි මත පදනම් වෙලා එයා පිට රටේ ඉන්න එක්සයිල් එකේ ඉඳලා ආයෙ ඇවිල්ලා රටේ බලය පිහිටුවා. අදටත් සෞදිනේ ඉරානයේ තියෙන්නේ අන්න ඔය පාලන ක්‍රමය තමයි. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ ඉතින් හිතන්නකෝ ඔය කන්ටෙක්ස්ට් එක ඔය සන්දර්භය තුල තමයි සෞදිනේ අද මේ කොන්ෆ්ලික්ට් එක උනත් කියවන්න ඕනේ. ඒතර මේ සම්පූර්ණ මේ දැන් අද මේ එදෙහිවාදිකමක් තියෙනවා. මේ සටනක් තියෙනවා. මේ සටන මෙච්චර මේ විරුද්ධවාදීන්ව මේ කරගෙන යන මට්ටමකට ආවේ සෞදිනේ මේ තෙල් සම්පත නිසා මේ රටවල් වලට ඒ වගේ දේශපාලනය කරන අනිසි අත්පොවීම් නිසාමයි. ඉතින් මේක ඉතින් අපි හිතන්නේ ඉරානයට විතරක් ඇමරිකාව කරපු එකක් චිලි ඊට පස්සේ ඉන්දුනීසියා නිකරගුවා ඊට පස්සේ මේ ඔය ඇෆ්ගනිස්තාන් වියට්නාම් මේ කොරියාව ඉතින් මොකද්ද සහෝදරේ මේකේ තත්ත්වය? ඉතින් ඕක තමයි ඉතින් ඉරාන් කරපු මේ හැම ප්‍රශ්නයක්ම ඇතුලේ සහෝදරනේ මොකක් හරි ඔය කතන්දරයක් තියෙනවා තමයි නිදාස වගේ වචන ලොකු වචන කියනකොට සහෝදරේ විශේෂයෙන් මම ඒකයි කියන්නේ. ඕකට මා ලොකු බලවත් ශක්තිය මේ රටක් සම්බන්ධ වෙලා තියෙනවා නම් එය දෙවරක් සිතලා කියන්න. ඉතින් සහෝදරනේ ඔන්න ඉතිහාසයේ දී වෙලා තියෙන හැටි මං කියන වචනයක්වත් පිළිගන්න එපා. කියවල බලන්න. මේවා ඇත්ත නෙමෙයි නම් සහෝදරනේ මේ අපි මේවා කතා කරලා වැඩ කරන්නේ. ඉතින් අනාගතත් මේ වගේ වැඩසටහනකින් අපි හමු වෙමු. බොහොම ස්තුතියි අද මේ වැඩසටහන සමග එකතු වුණාට.